ඉතින් මදින් ඉන්නවද මොකක්ද ඉන්නවා කාලයට පස්සේ ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි ඉතින් මාසයකට පස්සේ මං හිතනවා හට ඉතින් කොහමද මාසයකට පස්සේ ඇච්චර වැඩි වෙනසක් නැහැ මට ඔයාලට මං එන්ටර් කරන රිපීට් කරන වීඩියෝ එක මං එව්වා වුණාට ඒක නැති වෙලා තියෙනවා ඒත් එක තමයි මම මේ ලයිට්ර ගන්න වීඩියෝ එකත් මගේ අතින් ඩිලීට් වෙලා තියෙනවා ඒකට කමන්නේ මට හැබැයි ඔයාලට මන් දෙයක් පෙන්නන්න ඔන්න 1 2 3යි ඔන්න ඔයාලට පේනවා මං ගාව තියෙන මං ගාව තියෙන බඩු ටික මං ගාව ප්‍රකට නම් ඕලන්නේ උනට ඔයාලට පේනවා මෙතන වෙනසක් බලන්න මං ගාව ලයිට් එකක් තියෙන ලයිට් එකක්ම තමයි තියෙන්නේ කරන මේ යන්න මේ වීඩියෝස් කියන එකට ඒකට ෆස්ට් පර්සන් දාලා මෙහෙම ගිහිල්ලා හරිද මෙන්න මෙහෙම එළියට ඇවිල්ලා බලද්දී පේන ගොඩක් වෙනස් වෙලා තියෙනවා බ්‍රිජ් එක ඔයාලට පේනවා මෙහෙම පේනවා මේ ලෙද බෝටල් එක වෙනස් වෙලා තියෙනවා අතන මම මේ අශ්ෂන්ට ඉන්න තැනක් දාලා තියෙනවා මේ අපේ ෆාම් එකේ ඇත්තට ලොකු වෙනසක් නැහැ මට අතන මේ කොරස් ෆෘට්ස් අර එන්ඩගේ හැදෙන ඉන් ඒවා ප්ලාන්ට් කරලා තියෙන එතන පොඩි තාම අලුතෙන් අන්න හරිනේ උඩ වීව් එක නම් කෑවා ඉතින් ඒක අවුලන්නේ ෆ්‍රෙන්ඩ්ස් මට පේනවා මෙහෙම මගේ පාත් එක එහෙම ලස්සනට වෙලා මේ මැසේජ් අර මොනවාද අර ලස්කේ වල තියෙන මේ ප්ලාන්ට් ගණන්ලා මෙහෙම තියෙනවා එතකොට මගේ විලේජ්ට හොඳ තැනක් හදලා තියෙනවා මම මෙහෙම ගිහිල්ලා අපි මෙහෙම උඩට යන් ගෙදර නම් වැඩි වෙනසක් කරලා නැහැ බලන්න මෙහෙම ග්‍රීන් ස්ටෑන්ඩ් දාලා දෙනවා එතකොට මේ තමයි මගේ චෙස්ට් එක මෙතන තියෙන චෙස්ට් එක නම් ඒ විශේෂිතයක් නැහැ මගේ කැමරේ තමයි මේ තියෙන ගෝල්ඩන් කැරට් ටික ඒක ඉතින් මම ඉතින් මෙයා කරා ඊපස්සේ මේ තියෙන මගේ රූම් එක මේ පේනවාට එන්චාන්ට් කරලා තියෙන ගොඩක් දේවල් මේ පේන්ටින් දාලා තියෙනවා මෙහෙම තියෙනවා මට ඔයාලට පොඩි වෙනසක් තියෙනවා පේනවා ඉතින් මෙතන මගේ ඩ්‍රැගන් එක නෑ කියලා ඊපස්සේ ඉතින් මෙහෙම ගිහිල්ලා මෙහෙම ෂේප් එක ගිහිල්ලා ඕ මේ හින් රූම් එක මේ තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් මගේ එන්ඩ ඩ්‍රැගන් එග් එන්ඩ ඉතින් තමයි මගේ සීක්‍රට් රූම් එක තියෙන්නේ යම් ටිකක් කමු මෙහෙම ගිහලා මේ ෆර්නස් රූම් එක ෆර්නස් රූම් එක අලුත් කරා පේනවද ෆ්‍රෙන්ඩ්ස් හැම එකම කෝල් තියෙනවා හැම එකම කිව්ව හැම එකම තමයි ෆිල් කරලා තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් තේරුණාද එතකොට මෙතන වර්ක් බෙන්ච් ටික මම මෙතන දැම්මා එතකොට මේ තියෙන ඉතියම් හදන එක ස්ටෝන් කටර් එක තියෙනවා කැමතිද ස්ටෝන් කටර් එතකොට මෙතන අපේ රූම් එක තියෙනවා මෙතන අපේ ස්මිතින් අප්ග්‍රේඩ් එක තියෙනවා පොඩ්ඩයි ඉන්න අද මම මැජික් එකක් පෙන්නන්නද මැජික් එකක් පෙන්නන්න මම මගේ එන්ඩ චෙස්ට් එක ඔයාලා බැලුවේ නැද්ද බැලුවා නම් බලා ගන්න මේ තියෙන මගේ එන්ඩ චෙස්ට් එක මෙතන තියෙන මගේ ටර්ටල් ෂෙල් එක ඊපස්සේ මගේ ගෝට් හොන්ඩ් එක ඊපස්සේ මට තියෙනවා ෂියර් එකක් ඒක මම අප්ඩේට් කරා ඊට පස්සේ මෙතන ෆයර් බර්ක් තියෙනවා ඊපස්සේ මට මෙතන ටෝටම් 6ක්ම තියෙනවා ටෝටම් 6 මේකයි 8යි එතකොට මෙතන ලයිට් එකක් තියෙනවා අමතර ස්ප්‍රේ ග්ලාස් එකක් තියෙනවා ඊට පස්සේ මෙන්න මේ වල මගේ බඩු තියෙනවා මගේ ඕන කරන බඩු ටික තාම ඒවා ෆිල් වෙලා වැඩි මේ වල බලා ගන්න පුළුවන් අන්ස්ටේබල් එකේ වගේ කම්පියුටර් තියනවා වගේ ඉන්ස්ටෝල් කරන්න නෙමෙයි ඉතින් මට තියෙන්නේ තේරුණා ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන මගේ ගෝල්ඩන් කරන්ට් ටික මේ තියෙන අර එන් ලූට් ටික
මෙතන තියෙනවා මගේ ඩයමන්ඩ් ටික එමර්ජ් කරගම ඊට පස්සේ මෙතන ඩර්ට් තියෙනවා මෙන්න මේ ටික මයින් කරගමු තින්ස් කොහමද තමයි ඉතින් මගේ ජීවිතය දැන් තියෙන්නේ මම දැන් ක්‍රාෆ්ට්මන් වල ඉන්න ගොඩක්ම බලවත් කෙනෙක් වගේ මට ගයිස් එකෙන් ගන්න බෑ PvP වලින් නම් අන්තිමයි හැබැයි රිච් බල මේ බඩු වලින් නම් ආයෙත් මම ඉතින් දැනුවත් තමයි ඉතින් මම සුගර් කේන් ෆාම් එක තමයි මම මෙතන F2 කරන්න බඩිපුරේ ඒකට මේ තියෙන චෙස්ට් එක පේනවනේ කොහොමද මම කලින් කරන හිටියේ කොහොමද නේද දෙගලෙන් වීඩියෝස් වගේ ලොකු වැඩ කරන්නේ නැහැ උනට පුංචි වැඩ කරලා හරි මට පුළුවන් විදියට මට ඕන දේවල් මම කරගන්න තනවාද මම මෙතෙන්ට මේ මොස් ටිකක් ගෙනලා ප්ලෑන් කරගත්තා බෝන් මිල් කරලා තියෙනවා අපි යම් පොඩ්ඩක් අද කේවින් පොඩ් එකට කේවින් යමු ෆ්‍රෙන්ඩ්ස් අපි කේවින් යම් බලන්න කේවින් කොහොමද කියලා තියෙනවා මම නම් කේවල සම්දාන් ඉතින් බය නෑ කොහොමද කොට මිනිස් තියෙනවා මගේ වෙපන්සිය මගේ මට මෙන්නින් දාගත්තා මම මෙන්නි විලේජ් කෙනෙක් තමයි දැන් මතක් වුණා ෆ්‍රෙන්ඩ්ස් අපිට ඇවිදින්න ඕනේ දැන් අපිට ලයිට් එක තියෙනවා අපිට යා බලන්න පුළුවන් පේනව නේද මේ තියෙන මගේ ගෝල්ඩ් එක තමයි ඩෝඩු දීලා මම පෙන්නන්න ඉතින් මම ගාවට මන්ටි කරගෙන ඉන්න නාට මේ තියෙන මගේ පුංචි අයිලන්ඩ් එක ලොකුම ලොකු දෙයක් කරලා මම පෙන්නන්න තියෙනවා දැන්ට මම හිතනවා මේක අවුරුදු 5ක් විතර දැන් ගෙනියන්න බලමු ඉතින් අපි දැන් රජපුතුටිය ලෙවල් එකම රජපුතුය ඒක කාටද මේක ඉතින් මට තමයි ඉතින් වෙන කවුරුද මට කියන්නේ ඔයාලා විතරයි ඉතින් මට ඉතින් යාළුවෙකුට කියලා හරි කවුරු හරි කියලා ඉන්නේ ඔයාලා විතරයි මට මේ වර්ල්ඩ් එකේ තනියම ඉන්නේ මම මට කියලා කවුරුත්ම නැහැ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේක මං කෙටි වීඩියෝ එකක් මේක මං ෂෝට්ස් වලට හරි දානවා දාන්න පුළුවන් වුණොත් දානවා නැත්තම් නිකන් ඉන්නවා නිකම්ම වීඩියෝ එකක් දානවා තේරුණාද මගේ හර්ෂව දාන තැනට dang it friends dang it well friends ඉතින් අර පේනවා මෙතන මගේ හර්ෂව කොහොමද දාලා තියෙන්නේ කියලා මෙහෙම මේක නා ඩෙකොරේට් කරන් තමයි මම දැම්මේ මට පේනවාට මගේ හර්ෂවගේ නම අයිෂෝ ස්පීඩ් ගමක් මේක නැත්තම් මං කලින් හිතුවේ මෙන්න මේකයි දාන්න නැතුව මේකයි විතරනේ තියෙන්නේ ඔයාලට බෑ මොකද මෙන්න මේකට ජම්ප් කරලා ඊට පස්සේ මෙතෙන්ට එන්න පුළුවන් හින්දා තමයි මම මේක තව ටිකක් ලොකු කරේ ඊට මෙතෙන් තියෙන මගේ ලයිට්නින් රොඩ් ටික මෙතෙන්ට කලින් මේ අකුණු ගැහුවා දැන් ගහන්න මොකද අකුණු නැති හින්දා පොඩ්ඩක් ගිහලා නිදාගමු අපි ඒවුණා පැවෙන්න දෙන්න හොඳ නැහැ මොකද ෂෙයා වුණොත් ඉවරයි ඒක තමයි මට කියන්න තියෙන්නේ ඉවරයි කිව්වොත් ඉවරම තමයි තේරුණානේ ඒක තමයි මගේ සවාරිය මගේ වර්ල්ඩ් එකේ සවාරිය තමයි කියන්නේ පිටව ගොඩක් ලොකු දේවල් කරන්න බලමු මම හිතනවා බීච් ටවර් එක කුරුණා මේ ටවර් එකක් හදන්න මොකද මගේ ඩ්‍රෝයින් ස්ටෑන්ඩ් ටික විකරුනේ මෙන්න මේ පාතට ගිහින් මෙන්න මෙතන තමයි දාලා තියෙන්නේ ඒ හින්දා ඊට පස්සේ මගේ මේ එන්චාන්ටින් ටේබල් එකට මම හිතාගෙන ඉන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් ඔය පොළොව යට තියෙන ලස්සන
ලස්කේව් එකක් වගේ දැම්මට හදන්න. තේරුණාද ෆ්‍රෙන්ඩ්ස්? වැඩ එක තේරෙන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් අද කෙටි වීඩියෝ එකක් වෙයි. මේක අනික මම මේ ලයිව් වගේ කරන්නේ. දැන් මෙතන කට් මුකුත් නැහැ. බය වෙන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. අනිත් එක තමයි ෆ්‍රෙන්ඩ්ස්. මම තමයි ක්‍රාෆ්ට්මන් වල ඉන්න දක්ෂතම වගේම බලවත්ම ප්ලේයර් කියලා ඔයාලට මං හංගවන්න ඕනේ. ක්‍රියේටිව් ප්ලේයර්ස් ලට වඩා අනික මේ ක්‍රාෆ්ටන් ගහන්නේ පොඩි අය වගේම මාත් පොඩි තමයි. ඒක වෙනම කතාවක්. ඒ වුණාට මං වගේ මේ වගේ සර්වයිවල් වර්ල්ඩ් එකක් තනාගෙන යන්නේ කිසිම කෙනෙක්ට බෑ. තේරුණාද? ඒක තේරුම්ගෙන ඔයාලත් ඉන්න. කියන්නේ මම තමයි ක්‍රාෆ්ටන් වල ඉන්න පළවෙනිම සර්වයිවල් ප්ලේයර් වගේම YouTuber. ඔයාලටත් මං වගේ මේ වගේම සුපිරිම වර්ල්ඩ් හදලා මං වගේම ක්‍රාෆ්ට්මන් ගෝඩ් කෙනෙක් වෙන්න ඕන නම් මෙන්න මේ විදියට ඔයාලගේ වීඩියෝස් හදලා මේ YouTube එකට දාලා ඔයාලත් හොඳ YouTuber කෙනෙක් වෙන්න. මම ඒක කැමතියි. මම ඒක කවදාවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඔයාලා මගේ views-ලා ඔයාලා මට views දෙනවනේ. ඒ හින්දා මට අවුලක් නැහැ. ඒ හින්දා බොක්කෙම මම ඔයාලට ආදරේ. තේරුණානේ? තේරුම් ගත්ත හින්දා හොඳයි. අදට එහෙනම් මම ගිහිල්ලා එන්නම්. එනවා. ඔයාලට සුබම සුබ දවසක් යනවා. Bye guys. Bye. ආය කවදා හරි මම ඔයාලා බලන්න ආයෙමත් එනවා. එතකන් ඔයාලා මාත් එක්කම හොඳින් හිටී කියලා මම හිතනවා. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක් වේවා. කියන්න බැරි වුණා ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලගේ අදහස් මට කමෙන්ට් එකක් දාන්න. මගේ මේ වර්ල්ඩ් එක අප්ඩේට් කරගන්න. මගේ දේවල් හදන්න. ඔයාලගේ අදහස් මට කමෙන්ට් කරන්න. මම ඒවා පුළුවන් තරම් කරන්න බලන්න. එහෙනම් මේ ඇත්තටම කියන්නේ ඔයාලට සුබම සුබ දවසක් වේවා. ජය වේවා.